ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාවම. අද මම කතා කරන්න යන්නේ ඔයාලට හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි පවුලක් සතුටින් තබන සරල පුරුදු පහක් ගැන. අද ලෝකයේ බොහෝ දෙනා මුදල් හොයනවා, සාර්ථකත්වය හොයනවා. විශාල නිවාස, වාහන, දේපල ලබා ගැනීමට උත්සාහ කරනවා. නමුත් මේ සියල්ල ලැබුණත් නිවස තුල සතුට නැත්නම් මේ ජීවිතය සම්පූර්ණ වන්නේ නැහැ. එහෙත් බුදුදහම අපට උගන්වන්නේ සැබෑ සම්පත වන්නේ මුදල් පමණක් නොව සාමය, සතුට, ආදරය සහ සමගිය බවයි. එහෙනම් දැන් අපි බලමු පවුලක් සතුටින් තියාගන්න පුළුවන් ඒ සරල පුරුදු පහ මොනවද කියලා. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා බොහෝ පවුල්වල ප්‍රශ්න ඇති වෙන්නේ කතා කරන ආකාරය නිසා. අපි සමහර වෙලාවට පිටස්තර අයට ඉතා ගෞරවයෙන් කතා කරනවා. නමුත් Tamanගේ පවුලේ අයට කෝපයෙන්, සැර වචනෙන්, අපහසෙන් කතා කරනවා. වචනයකට පුළුවන් සිතක් සතුටු කරන්න. වචනයකට පුළුවන් සිතක් තුවාල කරන්න. ඒ නිසා කෝපයෙන් කතා කිරීමට පෙර මොහොතක් සිතා බලන්න. ඔබගේ වචන පවුලේ සාමය ගොඩනගනවාද නැත්නම් විනාශ කරනවාද කියලා. අද බොහෝ පවුල්වල මිනිස්සු එකම නිවසේ සිටියත් එකට ජීවත් වන්නේ නැහැ. කෙනෙක් දුරකථනයේ, තවත් කෙනෙක් රූපවාහිනිය ඉදිරියේ, තවත් කෙනෙක් සමාජ මාධ්‍යවල. පවුලේ අය එකතු වෙලා එකට කතා කරන කාලේ ගොඩක්ම අඩුයි. දවසකට විනාඩි කිහිපයක් හෝ පවුලේ අය සමග කතා කරන්න. ඔවුන්ගේ දවසේ සිදුවීම් විමසන්න. ඔවුන් සමග දුක සැප බෙදා ගන්න. මේ කුඩා පුරුද්ද ඔබේ පවුලේ බැඳීම ශක්තිමත් කරනවා. හැම දෙයකින්ම පරිපූර්ණ කෙනෙක් මේ ලෝකෙ කොහෙවත්ම හොයාගන්න නැහැ. මේ ලෝකෙ සියලු දෙනා මතින් වැරදි සිදු වෙනවා. ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවන්, ඔබේ දෙමාපියන්, ඔබේ නෑහිත මිතුරන්, ඔබේ අසල්වැසියන් මේ සියලු දෙනා මතින් වැරදි සිදු වෙනවා. බුදුදහම වෛරයෙන් වෛරය සංසිඳින්නේ නැති බව උගන්වනවා. වැරැද්දකට සමාව දීම දුර්වලකමක් නෙවෙයි. එය යහපත් ගතියක්. සමාව දිය හැකි පුද්ගලයාගේ සිත නිදහස් වෙනවා. බොහෝ විට අපිට ලැබෙන දේවල් සාමාන්‍ය දෙයක් ලෙස සැලකනවා අපි. නමුත් ස්තුතියි කියන වචනයට ලොකු බලයක් තියෙනවා. ඔබේ බිරිඳ කෑමක් පිළියෙල කළාම රස නැති වුණත් ඒ හරිම රසයි කියන්නේ. ඔබේ සැමියා පවුල වෙනුවෙන් වෙහෙසෙනවා නම් ඒ අගය කරන්න. දරුවන් යහපතක් කළොත් ඒට ප්‍රශංසා කරන්න. අගය කිරීම සහ කෘතඥතාවය ඔබේ පවුලේ ආදරය වැඩි කරනවා. පවුලක් එකට පින්කම් කරන විට, දහම් ශ්‍රවණය කරන විට, මෙත් වඩන විට හෝ යහපත් ක්‍රියාවල යෙදෙන විට ඔවුන්ගේ සිත් වඩාත් සමීප වෙනවා. බුදුදහමින් අපට කියා දෙන්නේ යහපත් සිතුවිලි සහ යහපත් ක්‍රියා ජීවිතයට ආලෝකය ගෙන දෙන බවයි. මාසයකට වරක් හෝ දහම් කතාවක් අසන්න. අවශ්‍ය කෙනෙකුට උපකාරයක් වන්න. මෙවැනි දේවල් පවුලේ සමගිය සහ සාමය වැඩි කරනවා. සතුටින් පිරුණු පවුලක් ගොඩනගන්න විශාල මුදලක් අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ගෞරවය, ආදරය, සමාව, කෘතඥතාවය සහ එකට ගත කරන කාලයයි. මෙම කුඩා පුරුදු අද සිටම ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ නිවස වඩාත්ම සතුටින් පිරුණු තැනක් බවට පත්වන ආකාරය ඔබටම දැක ගන්න ලැබේවි. මෙම වීඩියෝ ඔබට වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ මෙවැනි වටිනා වීඩියෝ ඉදිරියටත් නැරඹීම සඳහා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.